කොහොමද යාළුවනේ මම හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. අද මාත් එක්ක යන් හික්කඩුව වෙසක් නරඹන්න. හික්කඩුව වෙසකට මොන වගේ වෙලා තියෙනවද කියලා මාත් එක්ක අද ගිහිල්ලා බලමු. එන්න මාත් එක්ක වීඩියෝට යන්න. cheers. හොඳයි යාළුවනේ, සුපුරුදු පරිදි මම මාගේ බයිසිකලය ගත්තා. බයිසිකලය අරගෙන පොඩක් පාට බහැලා මම බැලුවා අද මොනවද දන්සල් තියෙන්නේ කියලා. යනකොටම හික්කඩුව බීච් එක එන්ට්‍රන්ස් එක ගාව දන්සලක් තියෙනවා. මම දැක්ක අයිස්ක්‍රීම් දන්සලක් ඒක. මට ඉතින් හිතුණා යාළුවනේ පොඩ්ඩක් අයිස්ක්‍රීම් එකක් කාලා පොඩ්ඩක් ඒ දවස් නම් පොඩ්ඩක් කොට්ටු උදේ වැස්සට හවස පායලා තිබ්බේ. ඒ හින්දා මම හිතුවා අයිස්ක්‍රීම් දන්සලට ගිහලා අයිස්ක්‍රීම් එකක් කාලා රස බලන්න ඕනේ කියලා. දැන් මම යන්නේ යාළුවනේ අයිස්ක්‍රීම් දන්සල හොයාගෙන. ඔයගොල්ලෝ පේන ඇති ඈතින් ලොකු ලයින් එකක් තියෙනවා අයිස්ක්‍රීම් දන්සලට. මම පාර පැනලා අයිස්ක්‍රීම් එකක් කන්න තමයි දැන් යන්නේ යාළුවනේ. අයිස්ක්‍රීම් දන්සල තාම පටන්ගෙන නෑ යාළුවනේ. මම යනකොට ඒකයි පොලෙම් තිබ්බේ නැත්තම් අයිස්ක්‍රීම් දන්සල යනකොට ඉච්චර මම දැකපු විදියට නා අයිස්ක්‍රීම් දන්සල ඉච්චර පොලෙම් නෑ. මම යාළුවනේ අයිස්ක්‍රීම් එකේ දන්සලගේ අයියගෙන් අයිස්ක්‍රීම් එකක් අරගත්තා. එයා තමයි මට අයිස්ක්‍රීම් එක දුන්නේ අයියත් එක්ක. දැන් යාළුවනේ මම අයිස්ක්‍රීම් එක අරගෙන කෑවා. අයිස්ක්‍රීම් එක නම් ප්‍රශ්නයක් නෑ යාළුවනේ. නෝමල් අයිස්ක්‍රීම් එක අපේ ලිපන් හවුස් එකේ දෙන අයිස්ක්‍රීම් එක යාළුවනේ දුන්නේ. මේ අයිස්ක්‍රීම් එක කන ගමන් ඉන්නේ යාළුවනේ. දැන් මේ අයිස්ක්‍රීම් එක කාලා මම කෙලිම මගේ බයික් එකට යනවා ඊළඟ ස්ටෙප් එකට. අයිස්ක්‍රීම් එක කපා යනවා යාළුවනේ. මම ගොඩක් වෙලා අයිස්ක්‍රීම් එක කනවා යාළුවනේ. අයිස්ක්‍රීම් එකට වැඩි ප්‍රශ්නයක කාලෙක ඉඳලා ප්‍රශ්නෙට අයිස්ක්‍රීම් එක ටිකක් වෙලා මම කපා හිටියා යාළුවනේ. ඔයගොල්ලෝ පේනවා ඇති මම ගොඩක් වෙලා කපා යනවා අයිස්ක්‍රීම් එක. මට තව එකක් ගන්නත් තිබුණා යාළුවනේ. උනාට මම ඉතින් සෑහීමකටපත් වුණා. මොකද පොලිමකුත් තිබ්බා එතන. ඒ හින්දා මගේ vlog එක ඉවර කරන්නත් ඕනේ හින්දා මම අයිස්ක්‍රීම් එක කාලා ඊළඟ දන්සල් පැත්තේ යනවා යාළුවනේ. මට යනකොට තව දන්සලක් හම්බුණා යාළුවනේ. ඒකත් අයිස්ක්‍රීම් දන්සලක්. මම හිතුවා එතනත් නැවතිලා අයිස්ක්‍රීම් එකක් කාලා යන්න ඕනේ කියලා යාළුවනේ. මගේ අයියගෙන් දැන් අයිස්ක්‍රීම් එකක් ඉල්ලගෙන මේක තිබ්බේ යාළුවනේ කොරල් සෑන්ඩ් එක කොරල් රීෆ් එක ළඟ අයිස්ක්‍රීම් ඕගොල්ලන්ට පේනවා ඇති මේ හොටල් එක ඉස්සරහා තමයි ඒ අයිස්ක්‍රීම් දන්සල තිබ්බේ. ඒගොල්ලෝගේ ස්ටාෆ් එකෙන් තමයි මම හිතන්නේ අයිස්ක්‍රීම් දන්සල දුන්නේ. දැන් මම තව දන්සලකට යනවා යාළුවනේ. ඒ තමයි මාළු පාන් දන්සල සමග සිසිල් බීම දන්සල. ඕන වෙනවා සිසිල් බීම එකක් ගත්තා. මාළු පාන් එකකුත් මට හම්බුණා යාළුවනේ. ඒකත් නරක නෑ යාළුවනේ. ඒකත් හොඳ දන්සලක්. ඒක තිබ්බ ඇවන් එක ගාව යාළුවනේ. ඇවන්ඩා බීච් හොටල් එක ගාව යාළුවනේ. මම ඒකෙන් අරගෙන තමයි මාළු පාන් එක ගත්තා. ඊට පස්සේ අපි යමු අපේ හික්කඩුව වෙසක් කලාපයට යාළුවනේ. මේක නම් තිබ්බේ රෑ 8ට තමයි යාළුවනේ පටන් ගත්තේ. ජුලි 7 මේ වෙනකන් වගේ තියෙන යාළුවනේ. ඔබ පේන්නේ එන්ට්‍රන්ස් එක වෙසක් කලාපේ හික්කඩුව 2026. හික්කඩුව වෙසක් කලාපේ ලස්සන ලයිට් දාලා තියෙනවා යාළුවනේ. ඔයගොල්ලන්ට පේන ලස්සනට ලයිට් දාලා තියෙනවා. මම දැන් බයිසිකලෙන් තව ටිකක් නැගලා ඉස්සරහට ගිහිල්ලා බලනවා හොඳ ලස්සන තැනකට පාක් කරලා මම බයිසිකලේ සේෆ්ටි විදියට පාක් කරලා ඔයගොල්ලන්ට පේන ලස්සන ලයිට් දාලා තියෙනවා බෞද්ධ කොඩිය පාටට. ඔයගොල්ලන්ට පේනවා ගොඩක් මිනිස්සු එදා හිටියා යාළුවනේ. මේ තමයි ජුලි 1 වෙනිදා ගොඩක් මිනිස්සු හිටියා යාළුවනේ. වෙසක් නරඹන්න ඇවිල්ලා ගිල්ලා ගහන්න බැරි තරමට යාළුවෝ ගොඩක් මිනිසුන් හිටියා යාළුවනේ. මම දැන් යනකොට එක කඩවල් දාලා තිබ්බා. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න යාළුවනේ. ජූලයි මේ මාසේ 7 වෙනිදා වෙනකන් තියෙනවා යාළුවනේ වෙසක්. තියෙන එන්ට්‍රන්ස් එක යාළුවනේ. ඔයගොල්ලන්ට පේන ඈතින් තොරණ තියෙනවා යාළුවනේ. ඒ තමයි තොරණ. තොරණයි මේ වෙසක් කලාපේ ජුලයි
හදනවා මේ තියෙන තොරණ ලස්සන හංස ජාතකයේ තමයි මේ තොරණ තිබ්බේ යාළුවනේ. ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න පුළුවන් ලස්සනට තොරණ ලයිට් දාලා තියෙනවා යාළුවනේ. ඒත් එක්කම පොඩි ළමයින්ට විනෝදාස්වාදයේ සඳහා එක පොඩි ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් විනෝදාස්වාදයේ සඳහා එක ස්ටෝල් තියෙන යාළුවනේ. ඒවත් ඇවිල්ලා ඕගොල්ලන්ට එන්ජොයි කරන්න පුළුවන් යාළුවනේ. ඒ වගේම එක කඩවල් තියෙනවා කෑම කඩවල් එක ස්ටෝයි කඩවල් මේ හැම දෙයක්ම තිබ්බ යාළුවනේ. මේ තමයි මම ඊළඟට ඔයගොල්ලන්ට පෙන්වන්න ආව යාළුවනේ. හික්කඩුව වෙසක් කලාපයේ අතර තියෙන හික්කඩුව ලස්සන හික්ක ට්‍රාන්ස් එක. හික්ක ට්‍රාන්ස් එක ගාව තමයි යාළුවනේ මේ වෙසක් කූඩුව තියෙන්නේ. ඔයගොල්ලෝ යන ගමන් ඇවිල්ලා බලාගෙන යන්න. හික්ක ට්‍රාන්ස් එක ගාව තියෙන මේ වෙසක් කූඩුව ලස්සනට ලොකුවට නිර්මාණය කරලා තියෙන ලයිට් දාලා යාළුවනේ. මේක තමයි මම අද ගෙනාවු බ්ලොග් එක යාළුවනේ. ඔයගොල්ලෝ මම හිතනවා මේක එන්ජොයි කරන්න ඇති කියලා යාළුවනේ. හික්කඩුව වෙසක් කලාපය තමයි මම මේ අද බ්ලොග් එකකින් ගෙනාවේ. හික්කඩුව දැන් ඔය හික්ක ට්‍රාන්ස් එකේ ලස්සන ලයිට් දාලා තිනවා යාළුවනේ. හික්කඩුව ලස්සන ලයිට් දාලා තිනවා ඔක්කොම ලීටර් විදියට ගොඩිස්ලා යන හින්දා ඒවා ලස්සනට මේන්ටේන් කරනවා. මොකද පේන මේන්ටේනන්ස් කෙනෙක් ඉන්ටර්නැෂනල් විදියටම ඒගොල්ලෝගේ කිට් එක ගහගෙන යාළුවනේ ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බලවට බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකෙන් enjoy කරා නම් please subscribe me, follow me, share me, comments me. Thank you. Bye.